පුදුම විදිහට සංසාරේ දන් දීලා ඇති, සිල් රැකලා ඇති, බණ අහලා ඇති. මේ මුළු සංසාරේ පුරාවටම ලෙට්ටුන්ට අප උපස්ථාන කරලා ඇති. නැති බැරි උදවියට දීලා කරලා ඇති. පුදුම විදිහේ පුණ්‍ය ශක්තියක් තියෙන පිරිසක් තමයි පින්තුනේ අපි. අයත් හිතනවද එහෙම නැත්නම් අපිට මෙහෙම ඉන්න පුළුවන් කියලා? මේ කකුල් දෙක හොඳට වැඩ කරන්නේ ඇයි? යන්න එන්න පුළුවන්කම තියෙන්නේ ඇයි? खंड कथा बह करන්න පුළුවන්කම තියන්නේ ඇයි? පවුපින් තේරුම් ගන්න පුළුවන්කම තියන්නේ ඇයි? මේ එකක්වත් පින්නතුනේ අර අහම්බ එහෙම නෙමෙයි. මේ තමයි සංසාරේ අපි කරගත්තේ පුණ්‍ය ශක්තියේ අනුභවය. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. කළුතර පැත්තේ තියෙනවා පින්නතුනේ උපතින්ම ආබාධිත වූවන් බලා ගන්න තැන දැකලත් ඇති මං හිතන්නේ. ඒ සේරම පුංචි දරුවගේ ඉඳන් පින්නතුනේ කූඩු කරලා ඉන්නේ. යකඩ කූඩුවකට දාලා වහලා තියෙනවා. ඒ සමහරු ඉන්නවා මේ අතපය බඳින්න නැතුව තියන්න බෑ. ඇයි? තමන්ගේ ඇඟිල්ල ජරබර ගාලා කනවා. කාටවත් බත් කන්න උවමනාවක් නැහැ. වස්ත්‍රයක් ඇඟේ දාගන්න විදිහක් නැහැ. හේතුව ඉරනවා කනවා. කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුව. අපි අඬන්නේ අපිට මොනා නැහැ කියලාද? අපි දුක් වෙන්නේ මොනා නැහැ කියලාද? අපි පශ්චාත්තාප වෙන්නේ මොනාගෙන් අඩුවක් තිබිලාද? අපිට සල්ලි නැතුව ඇති. හිතන විදිහට ලැබෙන්නේ නැතුව ඇති. අපිට ප්‍රියතමයෝ නැතුව ඇති. අපේ ආදරණීයන් අපිට නැතුව ඇති. අපි බලාපොරොත්තු වෙන විදිහට අපේ රුචි අරුචිකම් අනුව මොකවත් වෙන්නේ නැතුව ඇති. ඕකටනේ අපි කම්පා වෙන්නේ. අම්මලා තාත්තලා කලබල වෙනවා ඇති. හිතපු විදිහට දරුවෝ බලන්නේ නැහැ කියලා. අම්මලා තාත්තලා කම්පා වෙනවා ඇති. හිතපු විදිහට දරුවෝ ඉගෙන ගන්න නැහැ කියලා. ව්‍යාපාරිකයෝ කලබල වෙනවා ඇති. අරන්නේ හිතන විදිහට හම්බෙන්නේ නැහැ කියලා. අපි පින්නතුනි මේ ඒවට හූල්ලන්න කාලයක් නෙමෙයි මේ තියෙන්නේ. අපි හිතන්න ඕනේ අපි හරි භාග්‍යවන්තයි පින්නතුනි. අපි හරි වාසනාවන්තයි. එනිසාම මොයත්තන්ට මේ දේශනාවේ කරන පළවෙනි යෝජනාව තමයි ලබාගත් මනුෂ්‍යාත්ම භාවය පින්නතුනි හැල්ලුණක් කරන්න එපා. දැන් මොනාගෙන්ද ඔය මනුෂ්‍යාත්ම භාවය හැල්ලුවෙන්නේ? මේ සංසාරයේ තුල බොහොම දුක් විඳලා ලබාගත්ත මේ මනුෂ්‍යාත්ම භාවය මේක හැල්ලු වෙන එක තැන තමයි පින්නතුනි අපේ හිතයි කයයි වචනයයි අසංවර වුණාම අපිට අපේ තුන්දොර සංවර කරගන්න බැරි වුණාම
මොකද්ද පින්නතුනේ තුන්දොර සංවර කරගන්නවා කියලා කියන්නේ? පළවෙනි කාරණය අපේ හිත. අපිට තියෙන්න ඕන මේ හිතේ මොකක් හරි පාලනයක් මොකක් හරි ඇහුණාම පෙනුණාම එකටම මේක හරිද වැරදිද කියලා තීරණය කරන්න. උදාහරණයක් විදිහට මම මේ කියන්නේ පුළුවන් නම් අද හෙට ඉඳන්ම පටන් ගන්න. දැන් පෞගේ දවස්වල තිබ්බ මහනුවර ප්‍රදේශ ධර්ම දේශනාව. මම ආවට පස්සේ දැන් මේ බණක් කරන්නත් ඉතින්නේ ටිකක් වියදමක් යනවනේ. මේ හත් ගහනවා, බල්බ් බෙල් දානවා, ස්ටේජ් ගහනවා. මේ හැම එකක්ම කරලා ඒ මහනුවර බණ පින්කමත් ලොකු වියදමක් කරලා අවසානයේ කියනවා කත්නෝරු විහාඳුරුව ගෙන්නන්න මෙච්චරක් යනවා කියලා. බහුවදා බණක් කරන කෙනෙක් කෝල් එකක් දීලා කියනවා අපිට නම් එච්චර සල්ලි නැහැ. ඒ හින්දා බණ කරන්න බැරි වෙයි කියලා. මේ හට අපේ පන්සලෙන් ගෙනල්ලා ගෙවුවා. මේ පෝස්ටර් කටවුට් ගහන්න යනකොට තේ බීපුවා ඉඳන් කාගේ කවුන්ට් එකටද දාන්න. කත්නෝරු විහාඳුරුව ගෙන්නන්න බෑ සල්ලි යනවා. මේ බල්බ් මං රෙන් කරනවා. අර මිනිස්සු බණ කැන්සලුත් කරා. ඇයි? අර අන්න අපි මොකක් හරි ඇහුවාම අපි මොකක් හරි දැක්කහම අද ඉඳන් පුරුදු වෙන්න මේක හරි මේක වැරදි කියලා තීරණය කරන්න. මේ මුළු සංසාරෙම පින්නතුනේ දුර්ලභ වූ මිනිසත් භවය තුල ලැබෙන ලොකු අවස්ථාවක් තමයි සරුදේ සරු විදිහට නිසරුදේ නිසරු විදිහට දකින්න හම්බෙන එකම ආත්මේ පින්නතුනේ මනුෂ්‍යාත්ම භාවයේ විතරයි. බල්ලොන්ට මෙව කිව්වට තේරෙනවද? සතුට තේරුම් කරවන්න පුළුවන්. මේක තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. ඒ නිසා මොකක් හරි මිම්මනත ඇස් දෙකට දැක්ක ගම එකටම පුරුදු වෙන්න මේක මට අදාළද නැද්ද කියන එක විතරක් හොයන්න බලන්න. සමහරු කියනවානේ ධම්මදුරණ දැක්ක ගම යපු යනවා කියලා. සමහරු කියනවානේ දුටු පමණින් කේන්ති යනවා කියලා. අපිට දැන් පුළුවන් වෙන්න ඕන පින්නතුනේ මේ දැක්ක ගමන් කේන්ති යන්න. මොනවාද එහෙම නැත්තන්ට අර දැක්ක ගමන් කේන්ති යන්න තියෙන්නේ. හොඳට කල්පනා කරන්න. ඒ සෑම අවස්ථාවකදීම හිතන්න පුරුදු වෙන්න. අපි කවදාවත් අපේ දෙයක් දැකලා කේන්ති ගන්නවද? ඔය අනුන්ගේ වට පුලක් වෙන්න එපා නිකම් බුරුවට. මොකක් හරි ඇහුණාම පුරුදු වෙන්න. මේක මට අදාළද නැද්ද කියන එක බලන්න. මොකක් හරි හිතුණාම පුරුදු වෙන්න. මේක මට අදාළද නැද්ද කියන එක බලන්න. බොහෝ දෙනෙක් මගෙන් අහන කාරණයක් තමයි හාමුදුරුවනේ ඔයත් දකින්නනේ ඉතින් මට ඔය විවිධ විදියට බයිනවනේ එක මිනිස්සු. සමහර නීතිඥ මහත්තුරු මට කියලා දෙනවා හාමුදුරුවනේ දැන් යවමු යන්ත්‍ර වාසියක් කියලා. අර පුදුම චෝදනා තියෙන්නේ මට. මං කුඩු විකුණනවලු. ඕවත් කියලා දෙපා. දැන් මේ මොකක් හරි අර ඇහුණාම දැක්කහම කොහොමද කලබල නොවී ඉන්න ඕනේ? මේක පුන්නතුනි තේරුම් ගන්න පුළුවන් නම් මරණකම්ම සනීපයි හොඳේ. දෙපැත්තෙන් ගම්මතුරු ගියත් අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපූර්වට ඉන්න පුළුවන්. මිනිස්සුගේ පීඩා මිනිස්සුගේ කරදර
මේ කිසි දෙයක් නැතුව පාඩුවේ ඉන්න පුළුවන්. පුරුදු වෙන්න. කවුරු හරි මොකක් හරි කියනවා නම් ඒ කියන කෙනා දිහාද බලන්න ඕන, කියන දේ දිහාද බලන්න ඕන. ඒ කියන එක මොකද්ද කියන එක විතරක් බලන්න. අපේ ජීවිතේ අපි කනගාටු වෙන, අපි කම්පා වෙන කාරණය තමයි මේ සැකය කියන එක. පුද්ගලයන්ට කරන්න තියෙන යුතුයකම් පවා අමතක වෙනවා ඒ පුද්ගලයෝ කරන කියන දේවල් නිසා. එතකොට අපිට පව් සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනේ ඔය අපිට සැකය පවා ඇති වෙන්නේ අනුන්ගෙන්. ඔයත්තුන්ට කවදාවත් ඔයත්තු ගැන සැකයක් ඇති වෙලා තියෙනවද? ඔය සැකයක් ඇති වෙනවනේ. එකපාරම සාලේ ඉඳලා කුස්සියට ගිහුවාම හිතෙන්නේ නැද්ද මොකටද ආවේ කියලා මතක නැහැ. එළියට බැස්සාම දොර ලොක් කරුවාද කියලා මතක නැහැ. මං කියන්නේ ඒ වගේ වුණා නෙමෙයි. ඔය අපි හිතමුකෝ දැන් යාළු වෙලා ඉන්නවා කියලා කපල් එකක් නෑ. පෙම්වතා පෙම්වතිය. අර පුරුදු වෙන්න කාට හරි එන කෝල් එකක්, කාට හරි එන මැසේජ් එකක්, කවුරු හරි කතා කරන එක. ඔය ගෙවල් අවුලවන්න පුළුවන් මේ සැකයට. ඕනනම් අවුලන හැටි කියලා දෙන්නම්. අද ගිහින් කරලා බලන්න. ගෙදර ගිහිල්ලා අම්මා හරි තාත්තා හරි නැන්දම්මා හරි කවුරු හරි එනකොට එකපාරම කතා කර කර ඉඳලා බග් ගාලා කතාව නවත්තන්නකො. අය කැවෙන්නේ පෙවෙන්නේ නැහැ ඊට පස්සේ. ඊට පස්සේ හිතේ දුවන්නේ මොකක්ද? එක්ක මට මොකක් හරි හැංගුවා. එක්ක මට විරුද්ධව කතා කරා. ඒ මොකටද කවුරුවත් කතා කර හිටියේ කියලා අපි කලබල වෙනවා. පින්නතුනේ මේ අපිට අපි විමතියට පවාපත් වෙනවා අනුන් කරන කියන දේවල් වලින්. එකටම හිතන්න පුරුදු වෙන්න. මට අදාළද නැද්ද කියන එක බලන්න. තමන්ගේ හෘද සාක්ෂිය කියන එක නිරන්තරයෙන්ම මේ හෘද සාක්ෂිය එක්ක ගනුදෙනු කරන්න බලන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ මනස තමයි පින්නතුනි බොහෝ දේවල් වලට මුල් වෙන්නේ. මනස තමයි බොහෝ දේවල් වලට ප්‍රමුඛ වෙන්නේ. ඒ නිසා හිතුණු සැනින් නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් තමයි පින්නතුනි ව්‍යාපාදේ කියලා කියන්නේ. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ තරහව මගේ. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ වෛරය මගේ. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ ද්වේෂය මගේ. මේ ද්වේෂය පාලනය කරන්න තියෙන එකම දේ තමයි අපිට අදාළ නැති ඒවා හිතන්න නැතුව ඉන්න. අපිට අදාළ නැති ඒවා ඇඟට ගන්න නැතුව ඉන්න. අපි හිතමුකෝ දැන් ඔය ගොඩාක් ගෙවල් වල පින්නතුනේ අපි හිටියට ඔය හොඳට ඉන්නවා කියලා ඇති හොඳක් නෑ එහෙම. මිනිස්සු පිච්චෙනවා. මේ අම්මලාගේ සේරගෙන් ඇහුවොත් එහෙම ගියේ කරන්න දෙයක් නැති ගමට ඉන්නේ කියලා. සමහර අම්මලා අපුරුවට කියන හාමුදුරනේ දරුවෝ හින්දලු ඉන්නේ. ඔය මේ පැත්තේ වල තියෙනවද අර අනියම් සම්බන්ධතා නැහැ. නැතුවද? ඕන් දැන් මේ තියෙන කට්ටිය කල්පනා කරන්න ඕන. හොඳයි මට තියෙනවා කියලා. ඔහොම හදවතට තට්ටුවක් දැම්මා කල්පනා කරුවා. දැන් ඕක බිරිඳට අහු වෙනවා. ඒ ස්වාමියාට අහු වුණොත් මරනවා, බිරිඳට අහු වුණොත් දරා ගන්නවා. මේක නෙවෙයි. බිරිඳට අහු වෙනවා. බිරිඳ කම්පාවෙන් පසු වෙනවා. මට මේක මේ ගාල්ලේ නෝන මහත්තයෙක් කියලා දුන්නා. අමුදුරණ ඔබ වහන්සේගේ බණ අහලා තමයි මේ ඉන්නේ කියලා. මං හැබැයි
ස්වාමියාට බනින්න ගත්තා. ඒකගේ තියෙන බලුකම් වලට මම මොනා කරන්නද කියලා. බලනකොට මහත්තයාගේ මොන හරි අනියම් සම්බන්ධතාව වගේක් තියෙනවා. කිව්වහම අනියම් සම්බන්ධතාව තියෙන මහත්තයාගේ. ඒ අසත්පුරුෂකම නොහැදිච්චකම නොහික්මුණුකම කාගෙත් තියෙන්නේ. ඒක මහත්තයා ගාවදී හාමුදුරනේ බණ අහපු දා ඉඳන් මම ඒ කියපු විදිහටම කියන්න. මිනිහා කරනකොට මම කලබල වෙන්නේ නැහැ කිව්වා. පුරුදු වෙන්න. තමන්ගේ ක්වොලිටි එක තමන්ගේ සත්පුරුෂකම තමන්ගේ අවංකකම තමන්ගේ පිරිසුදු භාවය ඒවා මේ ලෝකෙට නෙමෙයි. ඔය දැකලා තියෙනවද පන්සල් වල කඩන පින්කම් කාලෙද එහෙම හරියටම ටයිම් එකට එනවා සමහර පුද්ගලයෝ. පන්සල් වල විතර නෙමෙයි හැමතැනම එහෙම තමයි. ඔය බොහෝ බණ පින්කම් වල තියෙනවනේ අර සංවිධායක කියලානේ ටැග් එකක් ගහලා එල්ලන් ඉන්න. පින්නතුනේ 100ක් විතර. මෙතන උනත් බලන්නකො තියෙන පොලිතින් කෑලි මේ ගුරුනාට පස්සේ බොහෝ තැන්වල පින්නතුනේ අර මූණිච්ඡාව නෙමෙයි බොහෝ තැන්වල තියෙන්න ඕන හෘද සාක්ෂිය කියන්නේ. එනිසා අර ලෝකෙට පේනවට වඩා තමන් පිනවන්න කටයුතු කරන්න. හැන්දෑවේ නිදා ගන්නකොට අත් දෙක පපුවුඩින් තියාගත්තාම ගැස්ම අල්ලට දැනෙනකොට මිනිස්සුන්ට තේරෙන්න ඕන මං හරි පිරිසුදුයි කියලා. මිනිස්සුන්ට තේරෙන්න ඕන මම හරි සීල සම්පන්නයි කියලා. අත් දෙක පපුවේ ගෑවෙනකොට මිනිස්සුන්ට දැනෙන්න ඕනේ මේ අත් දෙකෙන් අද දවස තුල එකදු පාපයක්වත් කරේ නැහැ. මේ අත් දෙකෙන් එකදු වංචාවක් කරේ නැහැ. මිනිස්සුන්ට දැනෙන්න ඕන රැවට්ටුවේ නැහැ. මිනිස්සුන්ට දැනෙන්න ඕන බොරු කිව්වේ නැහැ. මිනිස්සුන්ට දැනෙන්න ඕන අර පැහැරගත්තේ නැහැ. හැන්දෑවේ නිදා ගන්නකොට මතක් වෙන්න ඕන අපේ කට. නිකම් මං කියනකොට කරන්න ඕනේ. මේ කටින් එකදු බොරුවක් අද කිව්වේ නැහැ. මේ කටින් කිසි කෙනෙක් අද රැවට්ටුවේ නැහැ. කිසි කෙනෙකුට වංචාවක් කරේ නැහැ. කිසි කෙනෙකුට බැන්නේ නැහැ. එක කුණු හරපයක් මේ කටින් කිව්වේ නැහැ කියලා. අර මිනිස්සුන්ට සිහිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ඔය ඒ කියන සැනසීම තමයි පින්නතුනේ මරණකොට කවදා හරි මරණ මංචකේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට අපේ සැප පහසුව පිණිස හිටින්නේ. කවදා හරි මරණ මංචකේ එහා පැත්ත මෙහා පැත්ත පේනකොට ඔක උන්නම් දැන් මෙහෙම හිතන්න පුළුවන්. බණහන ගමන්ම කල්පනා කරන්න ඕනේ මම මේ කියන්නේ දරුවන්ට මේ ශබ්ද විකාශන යන්ත්‍රය ඇහෙන තෙක් මානේ ඉන්න දරුවන්ට මේක කියනකොටම කල්පනා කරන්න ඕනේ. හාමුදුරුවනේ මම කවදාවත් මගේ අම්මට මගේ කටින් මම තෝ කියලා කතා කරලා නැහැ. එහෙම මතක් කරන්න පුළුවන් නේ. ඔහොම මතක් කරන්න. කවදාවත් මම්මගේ තාත්තට මගේ කටින් මම හිත රිදෙන්න වචනයක් කියලා නැහැ. කාගෙන්ද මම මේ අහන්නේ? දරුවන්ගේ. අන්න දැන් දෙගොල්ලකට අවස්ථා දෙකක් තියෙනවා. සමහරුන්ට හිතෙනවා හාමුදුරනේ මං එහෙම කියලා තියෙනවා. තව කොට්ටාසයක් ඉන්නවා මං එහෙම කියලා නැහැ. එහෙම කියලා නැහැ කියන ගොඩට ඇති වෙන සතුට කොහොමද?
ඔන්න ඔය සතුට තමයි මැරෙනකොට තියෙන්න ඕනේ. මේක සරියුත් මහ රහතන් වහන්සේ ඔය ධනංජානි සූත්‍ර දේශනාව තුල ධනංජානි බමුණට අර බමුණගෙන් අහනවා ඔය ධනංජානි කියලා කියන්නේ පින්නතුන් ටිකක් බලපුලුවන් කාරකම තියෙන වෙලාවේ දඩබ්බර විදිහට තමයි හිටියේ. අවසාන මොහොතේ ඉන්නකොට ධනංජානි කියනවා දරුවන්ට ගිහිල්ලා සරියුත් හාමුදුරුවෝ එක් කරගෙන එන්න. මම මේ කියන්නේ පින්නතුනි අපි අවසානයේ සිද්ධ වෙන විදිය. සරියුත් මහරහතන් වහන්සේ වැඩියට පස්සේ උන්වහන්සේ අහනවා ධනංජානිගේ ධනංජානි මොනවාද තියෙන අපහසුකම්? ධනංජානි කියනවා හාමුදුරුවනේ මගේ කහුල් දෙක දෙපැත්තට පළලා දෙපැත්තට අදිනවා වගේ වේදනයි. කොයි වෙලේද මේ වේදනාව ඇති වෙන්නේ? මේ මරණාසන්න මොහොතේ ඇති වෙන වේදනාව. හාමුදුරුවනේ මගේ ඔලු කට්ට පළලා ගලවනවා වගේ වේදනයි. ධනංජානි කියන්නේ හොඳ සල්ලිකාරයෙක්. අපි මෙහෙම හිටියට පින්නතුනේ අපේ නේ මේ ඇට මිදුළු ලේ මස් නහර වලින් මේක හැදිලා තියෙන්නේ. මේකේ 99ක් රෝග ව්‍යාධීන් තියෙනවානේ. මේ මස් ගොඩක්නේ අපි නඩත්තු කරන්නේ. මට පුදුම රුදාවක් තිබ්බා මේ මිනිහක් කපන එකක් බලන්න මැරිච්ච කෙනෙක්. දැකලත් නැති මං හිතන්නේ. ත්‍රිකුණාමලේ ගිහිල්ලා ඒ බණ පින්කම කරේ මල් ශාලාවේ අයිතිකාරයා. බොහොම කල් යනකොටම පින්නතුනේ අර පැත්තක් කපලා පෙරලා අනිත් පැත්තට. මේකේ කහපාට තෙල් තට්ටුවක් එක්ක ලේ ගෑවිලා මට මගේ ගාත ගන්න හිරිකිතයක් ආවා. මේ ඇති දෙයක් මේකේ නඩත්තු වෙන්නේ නැහැ. මේ මස් ගොඩක් තමයි මේ නඩත්තු කරන්නේ. මේ නව දොරින් ඕජාව ගලන්න ඔට්ටු වෙච්ච ශරීරයක් තමයි නඩත්තු කරන්නේ. අපිටවත් පාලනය කරගන්න බැරි එකක් තමයි මේ නඩත්තු කරන්නේ. මේක කොයි වෙලේ මොන විදිහට මැරෙන විදිහල ඇතින මං හිතන්නේ. ආයුක්කය කම්මක්කය ඕන දෙකම ඕන විදිහකට වෙන්න පුළුවන්. මේ අස්ථීරතාවය නිසාමයි පිනදුනේ හතරහන්දි වලංගු තියෙන කාලේ වෙලාවේ එක තප්පරයකින්වත් අකුසලයක් කරගන්න එපා කියන්නේ. මොකද අර මැරෙනකොට ඒ වේදනාව අපි තනියම දරා ගන්න ඕනේ. වෙනතුන්ට මතකද අර පහුගිය සති 3ට 40ක් විතර මැරුණානේ. මොනවා වෙලාද? වතුරේ ගිලිලා. තාත්තා ගහගෙන ගියාට පස්සේ තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු දකින්නත් ඇති මං හිතන්නේ පුතු 3 දෙනා පැන්නන් ගහගෙන ගිය තාත්තා මරුනේ කවුද? පුතු 3 දෙනා. තුන් හිතකින්වත් හිතන්න ඇත්ත. අපි නිකවරටිය දදුරුවේ පල්ලෙ 8 දෙනෙක්. අනේ අවුරුද්දට ඇවිල්ලා නාන්න ඔයට බැස්සේ. කිසි කෙනෙක් මැරෙන්න බැස්ස. කවුරුවත් මැරෙන්න බැස්සේ නැහැ. ඒ තමයි පින්නතුරු ජීවිතවල ස්වභාවය, තමයි ජීවිතවල හැටි. අපි මේ පාර යනකොට මොකක් වෙයිද කවුද දන්නේ? මේ කර්මේ බලවත් වුණාම
මේ ජීවිතේ තරම් බාල විදිහට නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ පින්නතුන්ට බොහොම ඕනෑකමින් මේ දේශනා කරන්නේ. ඒසා දුකක් විඳින්න තියෙන අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල කොහොමද හරි ගස්ස ගන්න ඕනේ. ඒ සඳහා මම ඇත්තන්ට යෝජනා කරනවා. අටුම පන්සිල්වත් රකින්න පුරුදු වෙන්න. අටුම පංච සීලයවත් ආරක්ෂා කරන්න. කවදායිද? අද ඉඳන් වෙනතුනි මේවා අධිෂ්ඨාන කරලා කරන්න. අද ඉඳන් වචනේ සංවර භාවයේ තියාගන්න. මේ පංචේන්ද්‍රියන් පින්නතුනි පිනවනකොට අපි හිතමුකෝ අපේ කය මොකකට හරි වැඩ කරනවා කියලා. මෙහෙම වැඩ කරනකොට ඒ given තප්පරයක් පාසා හිතන්න පුළුවන් වෙන්න ඕනේ මේ තුලින් පාපයක් සිද්ධ වෙනවද නැද්ද කියන එක. මම මේවා හොඳට දන්නේ පින්නතුනේ ඔය බන්ධනාගාරවල ධර්ම දේශනාවලට කිව්වා. දැකද පෙරේදාර අර පොඩි එකා මරලා තිබ්බේ අවුරුදු 3ක්ද කොහෙද? අම්මා නාන්න ගියාට පස්සේ අනියන් සැමියා මේ චූටි එකාට ගහලා මරලා. බරපතල පෞකාර සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒ අතර ඇති වෙන බරපතල සිතුවිල්ලක් තමයි ඊර්ෂ්‍යාව කියන එක. මුළු සංසාරෙම පිනතුනේ නොලැබී නැති වෙන්න හේතුවක් තමයි අනුන්ගේ දේවල් වලට හූල්ලන එක. මේ පින්කම් කරනකොට පවා සමහර හූල්ලනවනේ. දැන් මේ බුදුමඳුරු පන්සල් හැදුවට නම් එහෙම නැතුව ඇති. මේවා කරනකොටත් මොකද කියන්නේ උන්ට සල්ලි තියනවනේ කියලා. මෙහෙම කියන්නේ නැතුවද? නමුත් බොහෝ බැදවල එහෙම කියනවා. මිනිස්සු මොකක් හරි කරලා දියුණු වෙනකොට කියන්නේ නේ ඔය අපි හිතමු හොරෙන් හරි පතලක් කපනවා කියලා නේ පර්මිට් එක ගන්න නැතුව. ඒකම රටේ නීතියට අනුව වැරදි වෙන්න පුළුවන්. මම මේ හොරෙන් පතල් කපන්න කියනවා නෙමෙයි හොඳ. අර මිනිස්සු හරි බලාගෙන ඉන්නවනේ ඒක කොහොම හරි විනාශ වෙලා යයි කියලා. මොකක් හරි කරලා දියුණු වෙනකොට කියන්නේ කුඩු විකුණනවා කියලා. ඒ නිසා මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල ඇති කරගත යුතු ගුණාංගයක් තමයි අනුන්ගේ දේවල් දැක්කහම ඇති වෙන සිතුවිල්ල ආශිර්වාදාත්මක වෙන්න ඕන. අනුන්ගේ දේවල් දැක්කහම ඇති වෙන සිතුවිල්ල පින්නතුනේ ඒක බොහොම කරුණාවන්ත එකක් වෙන්න ඕනේ. අනෙකගේ දිනුම අනෙකගේ ජයග්‍රහණය ඒක දිහා බලලා සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. බොහෝ ගංගෙවල් වල පින්නතුනේ අපි දන්නවා දරුවෙක් විභාගයකින්වත් පාස් වෙනවට කැමති නැහැ. නැති වෙලා නන්නත්තර වෙලා යන තරමට කැමති. මිනිස්සු හරි කැමති විනාශ වෙලා යනවන. මිනිස්සු හරි කැමති පවුල් පිටික් නැති වෙනවන. ආබාසිනිය වෙලා යන තරමට හරි කැමති. කවුද කැමති අපිට හරියනවට? මිනිස්සු සේරම හරි කැමති පින්නතුනේ අපිට වරදිනවලා. මේ අර ඔයත් එහෙම කෙනෙක් වෙන්න එපා කියන එකයි මම මේ යෝජනා කරන්නේ. කාගේ හරි රූප ස්වභාවයක් දැක්කහම කාගේ හරි වාහනයක් දැක්කහම අර කොතන හරි කමක් නැහැ හොඳක් වෙනවා නම් අගය කරන්න පුරුදු වෙන්න. කොතන හරි කමක් නැහැ හොඳක් දකින්නවා නම් ඒකට ආශිර්වාද කරන්න පුරුදු වෙන්න. දැන් නේ මෙතන මේ පන්සල හැදෙනවනේ.
මේකට සමහරට තව පන්සලක දායකයෝ අකමැති වෙන්න පුළුවන්. ඔය තව පන්සලක දායකයෝ විරුද්ධව මෙහෙම නැතුව ඇති. නමුත් ඔය බොහෝ පැතිවල හැම වෙනවා. විරුද්ධ වෙන්න පුළුවන්. පින්නතුනේ කවදාවත් ඒ වගේ සිතුවිලි ඇති කරගන්න නරකයි. ඒ කරන පොඩි ප්‍රාර්ථනාවකින් දැන් බලන්නකො සීනිග මෙහෙම ගිහිල්ලා මොකද කරන්නේ? කවදාවත් ලඩක් හොඳ වෙයන් කියලා යනවා දනුන්ගේ. මෙහෙ ඉඳන් යනවනේ පින්නතුනේ. ඇබරියන් නේ මිරිගියන්. අනිකට අයහපත කරන්න ඔට්ටු වෙන තරම මේ පැත්තේ හුණියන් අනම්මන්න තියනවද නෑ? පුදුම මේ සල්ලි වියදම් කරලා කරනවද? අනේ කාපම්කෝ ඒ සල්ලි වලටනේ ඇඟට හරි තියනවනේ. අනිකට අයහපතක් වෙනවනම් රුචි වෙනවට වඩා පුරුදු වෙන්න මේ ගමේ තරුණයෙක් රැකියාවකට යනකොට අපි හිතමුකෝ කුලී වැඩට කියපු කෙනෙක් ඔය මොකෝවත් තිබ්බ නැති කෙනෙක්. මම මේ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. මිනිස්සු අපිට උදව් කරන්නේ අපි මේ මිනිස්සුන්ට යට වෙලා ඉන්නකම් විතරයි. මිනිස්සු අපිට කැමති වෙන්නේ අපි මේ මිනිස්සුන්ට ඕක දේශපාලනේ හොඳටම තියෙනවා හොඳේ. මේ මුළු පවුලම දේශපාලනේ දින තමන් කියන්න. අපේ තාත්තලත් ඒ කාලේ එහෙමයි. ඔය නේ බුදුමල්ලා බලන්නකො ඔය. ඔහොමනේ පොඩ. හැමතැනම එහෙමයි. අපේ මට්ටමට ආපුවාම අපි කැමතිද? අපි හරි කැමතිනේ අපිට වඩා ටිකක් හරි යටින් ඉන්නවනම්. අපි හරි කැමති අපිට වඩා ටිකක් හරි අඩුවෙන් තියනවනම්. හැම වෙලේම අපේ හිතේ තියෙන්න ඕන අපිට වඩා වැඩියෙන් තියෙන්න ඕන කියලා. හැම වෙලේම අපේ හිතේ තියෙන්න ඕන අපිට වඩා හරියන්න ඕන කියලා. එහෙම හිතන වාරයක් පාසා මේ සංසාරයට පින් එක්කව වෙනවා. ඔය මත්තා තිස්සා කියලා බිරින්දෑවරු දෙදෙනෙක් ඉන්නවා. එක ස්වාමියයි. මේ මත්ත හරි ඊරිසියයි. කියන්න කොරන්න ඕනේ නෑ. ඇති වෙන සිතුවිල්ලත් බලපානවා පින්නතුනි ප්‍රේතාත්මවලට. ඇති වෙන සිතුවිල්ලත් බලපානවා තිරිසන් ආත්මවලට. වැඩිපුරම මේ ලෝකේ සත්තුද ඉන්නේ මිනිස්සුද ඉන්නේ? සත්තු. මිනිස්සු ඉන්නේ බිලියන 8මාරක් විතර. බොහොම පොඩි ප්‍රමාණයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද මේ මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තට පස්සේ නේ ඔක රැඳෙන්නේ කොච්චරද? බොහොම පුංචි ප්‍රමාණයක්. මහ පොළොවට ඇඟිල්ල ගහලා නියපොත්තට වැලි ටිකක් ගත්තාම නියපොත්තේ වැලි රැඳෙන්නේ බොහොම ටිකයි. වැඩිපුරම වැලි තියෙන්නේ කොහෙද? මහ පොළොවේ. දැන් මේ අම්මලා තාත්තලා හිතන් ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා පින්නතුනි. මිනිස්සු වෙලා උපදින එක හරි දුර්ලභයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. අරුමේ තමයි පින්නතුනි මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත්ම භාවයක් ලබන එක අතිශය දුර්ලභ කාරණයක්. බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබිලා තියෙන්නේ. එහෙනම් මිනිස්සු වෙලා ඉපදුණු එකක් නෙමෙයි අර කීවත්තාගේ තියෙන අරුමේ.
සම්බුද්ධ ශාසනයේ සමහරට අවුරුදු 5000ක් කල් පවතිනවා කියමුකෝ. මේ අවුරුදු 5000ටම එක ගමනක් මිනිස්සු වෙලා උපදී. මේ බුද්ධෝත්පාද කාලයේ පුරාවටම මේ මහා භද්‍ර කල්පයටම එක ගමනයි මිනිස්සු වෙලා බොහෝ දුරට උපදින්නේ. මේ කාලය තුල තමයි කල්ප ගාණක් සංසාරේ විමුක්තිය වෙනුවෙන් නිරෝගී භාවයේ වෙනුවෙන් යර ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මෙහෙම කිය ප්‍රාර්ථනා කරන්න පුළුවන් තියෙන්නේ මේ ආත්මෙ විතරයි. ලැබීම් නොලැබීම් තීරණය කරගන්න තියෙන ආත්මය මෙච්චරයි. එනිසා සත්පුරුෂ පින්නතුනි, එක වචනයකින්ම සංසාරේ දිග්ගස ගන්න එපා. දැන් මම මේ මොකෝවත් කිව්වට ඔයත් දැන් කල්පනා වෙන ඇති දැන් මේ හැම එකක්ම කොහොමද කරන්නේ? මේකේ ලොකු මැජික් එකක් නැහැ, ලොකු අරුමයක් නැහැ. දැන් මම මේ කියන්නේ හෙට ඉඳන් සුදු ඇඳගෙන සිල් ගන්න හැම කියලා නෙමෙයි හොඳේ. මේක ගෙදරින් පටන් ගන්න. අනුකම්පා කරන එක, මෛත්‍රී කරන එක කොහෙද කරන්න ඕනේ? මේ හෙට ඉඳන් ගමේ සමිති හදාගෙන සීල ව්‍යාපාර පටන් අරන් තැන් වල පන්සල් ගාන යන්න කියලා කියනවා නෙමෙයි. ගෙදරින් පටන් ගන්න. හෙට ඉඳන් ගෙදර මිනිස්සුත් එක්ක කතා බහ කරන්න පුරුදු වෙන්න. මහ දෙයක් නෙමෙයි. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. කාගෙන්ද මම මේ අහන්නේ? මෙතන ඉන්න සේරම තාත්තලාගේ. දැන් තාත්තලා කල්පනා කරන්න ඕනේ මේ හාමුදුරුවෝ මගෙන් අහන්නේ කියලා. හදවතට තට්ටුවක් දැම්මා. මොකද්ද? කසාද බිරිඳට කී ගමනක් කුණුහරුපෙන් බැලලා තියෙනවා. ඔහොම කල්පනා කරා. දෙපාරක්. මොන දෙකද කුණුහරුප පල්ලැදින පගෝදි ගන්න. තඩි ගහලා නැද්ද ඉස්මයන්? ඇති හැටිනේ. පෞද පින්ද? ඒ ආදරේ අනුකම්පාව දැකලා තියෙනවා. ඉදිච්ච පාටන තියෙන අමු අඹ. ඔය නිකම් මේ ලෝකෙට බෝමුල් පතුරු ගහනවා වගේ පේන්න ඉන්න එපා. ලෝකෙට සුදු පාට පෙන්වන්න යන්න එපා. ඒක ගෙදරට පෙන්වන්න. ඒ දයාව, ඒ මෛත්‍රිය ගෙදරට පෙන්වන්න. තමන්ගේ දරුවන්ට පෙන්වන්න. විශ්වාසයේ සීල සම්පන්න භාවය, වරදෙදී ඉවසීම, දරා ගැනීම, මසුරු බව නැති කිරීම. පින්නතුනි, ඒකයි අර දේශනා කරන්නේ පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මේ සමාජ සංස්ථා, මේ කුඩා මේකකේ වෙච්ච මේ පවුල කොහෙවත් යන්න ඕනේ ගෙදර හොඳට නැති මේකට. සමහරු කියනෝනේ හරි හිසරදේ ගෙදර කියලා. පින්නතුනි 7-800ක් ගෙදර නෑනේ, 4-5යි නේ ඉන්නේ. ඔය 4-5 එක්ක සනසීමෙන් ඉන්න බැරිකමනේ තියෙන. ඕකට හේතුව ඇයි? මිනිස්සු තුල නෑ. මම මේ අම්මලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න දෝන්. දැන් හදවතට තට්ටුවක් දාලා බලන්න ඕන හාමුදුරුවෝ මගෙන් අහන්නේ කියලා. කාගෙන්ද මම මේ අහන්නේ? අම්මලාගේ. කවද්ද අන්තිමේට ස්වාමි පුරුෂයා වගේ කරේ? එහෙම තාත්තලා වගේ කරනවද ගෙවල් වල? මේ සේරම ගොඩනගලා හදලා මහන්සි වෙලා උට වැරදිමද කියන්නේ හොඳමද කියන්නේ? එහෙම සම්මත ජාතියකට හොඳක් කියන්නේ නැහැ. එහෙම කියනවද ගෙවල් වල? ගුණයක් කියනවද? මිනිස්සු දකින්නේ අඩුපාඩු විතරයි.
මිනිස්සු දකින්න වෙන වැරදි විතරයි. අර මේක ඉතින් මොකවත් තේරෙන්නේ නැත්නම් මේකවත් කරන්න ඕන. හොඳ අම්මා තාත්තගේ හොඳක් කියන්න, තාත්තා අම්මගේ හොඳක් කියන්න. මෙලෝ ආත්මරව කරන දේවල් නෙමෙයි. නමුත් අර ඉතින් මම මේ කියනවා. මෙතනින් තමයි මේක පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඔයත් හිතනවා නම් උතන හැදෙන්න නැතුව පුළුවන් කියලා. කවදාවත් කරන්න බෑ. කවදාවත් මේ සැනසීම නඩත්තු කරන්න බෑ. බලනකොට අරගේ සභාපති, මේකේ සභාපති, දායක සභාවේ සභාපති ගමේ ප්‍රශ්නයක් වුණාම, පවුලේ මොකක් හරි වුණාම පැනගෙන එන්නේ. ගෙදර ගිනි කොටවා ලෝකෙට මට එලා තියෙනවා සමහරු අය. දැන් මහත්තයා මට ටෙලිෆෝන් එකකින් කතා කරනවා. හරි සීල සම්පන්නයි. අපේ ආමුදුරනේ මේ නෝනත් ඉන්නවා ටිකක් කතා කරන්න ඕන කියලා දෙනවා. නෝන මහත්තයා බුදු සරණයි කියලා තිබ්බට ටෙලිෆෝන් එක කට් කරන්නේ නැහැ. එහෙම්ම දානවා අර ගියර් බොක්ස් එක ගාව තියෙන වලට. මං කට් කරා ඊට පස්සේ අහගෙන ඉන්න බැරි හින්දා මේන් අර අම්මා බඩිනෝ. තමුසේ කොහොමද ඔච්චර බොරුවට ඇඩ් කරන්නේ කියලා අහනවා. ඒ අම්මා කියනවා ඔය හැදියාව ගෙදර තියා ගන්නවකෝ කියලා. ඒ අපි දැක්කහම මට හිතෙනවා මං උස්සගෙන යයි කියලා වෙලාවකට. වඳිනවා, පෙරලෙනවා, එනවා, කතා කරනවා. අමුසත්තු බලනකොට එය බේන්න කරන්න යන්න එපා. මේක මේ බිරිඳ ස්වාමියා තුල තියාගන්න. පෙම්වතා පෙම්වතිය තුල තියාගන්න. මොකක්ද? ගාරවෝච නිවාතෝච. ගරු කරන එකයි නිහතමානී වෙන එකයි, වෙන මොකවත් නෙමෙයි. බිරිඳට පුළුවන් වෙන්න ඕන ස්වාමියාට ගරු කරන්න. අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. ස්වාමියාට පුළුවන් වෙන්න ඕන බිරිඳට ගරු කරන්න. තාත්තලාට පුළුවන් වෙන්න ඕන තාත්තලා අම්මලා වගේ කරනවා. නේදා ඉඳන් උයනවා, පාන්දර 4ට නැගිටිනවා, තම්බනවා, රෙදි හොදනවා, ගෙවල් දොරවල් අස්පස් කරනවා, අතු ගානවා, ළමයින්ගේ වැඩ කරනවා. තුන් වේල උයන එක සම්මජාතියකට කියලා දෙනවා. තවසර එපා වෙලා නැද්ද උයන කියලා අනිකමට අහලා දෙනවද? ගෙට ගොඩ වෙනකොටම තේ එකක් හදන්න කියනවා මිසක්. එතකොට මේක තියෙන්න ඕන ගෙවල්. ගෙවල් වල මිනිස්සු පීඩණයෙන් ඉඳලා බෑ. දරුවෝ ඊළඟට මං කියන්නේ අර කොහාටවත් කරන්න යන්න එපා, ගෙදරටම කරන්න. එතකොට හොඳටම ඇති. සමහර මේවා ඉතින් මේ ටිකක් තාත්තලාටමයි තියෙන්නේ. හොඳේ මං දොස්පාරස් කියනවා නෙමෙයි, තාත්තලා හරි හොඳයි. නමුත් තියෙන අඩුපාඩු. සමහර දරුවෝ කියනවා හාමුදුරුවෝ ඔය ඔහම හිටියට බනින්න ගත්තාම මං ගෑනු ළමයෙක් කියලා නෑ, මටත් කුණුහරුපෙන් බයිනවලු. අනේ තාත්තලාට පුළුවන් වෙන්න ඕනේ, අම්මට පුළුවන් වෙන්න ඕන දරුවන්ට. හරි ආදරේ. අම්මලාගෙන් තාත්තලාගෙන් දෙගොල්ලොන්ගෙන් ඇහුවනේ. දෙගොල්ලොම දැන් පොදුවේ හිතන්න. ගෙවල් වල කොහොමද දරුවන්ට කතා කරන්නේ? රත්නපුර පැත්තේ කතා කරනවා මගේ දුවේ මගේ පුතේ කියලා. එහෙම කතා කරන්න පුරුදු වෙන්න. මං කියන්නේ මම මේ කියනවා මොකෝවත් තේරෙන්නේ නැත්තම් ගෙදර ඉන්න ඕන විදිහ. කවදාවත් තමන්ගේ දරුවට නම කියලා කතා කරන්න එපා. කවදාවත් තමන්ගේ දරුවට අර සමහර දෙමව්පියෝ කියනවනේ තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා.
පොඩි උන්ට බනිනවා. අර කෙරුව වැඩිලු සැප වැඩිලු. ඒ කරලා කියනවා බින් අඟලක්වත් දෙන්නේ නැහැ කියලා. එහෙම මේ කත විදිහට කතා කරන්න එපා. දෙමව්පිය වුණාම හොඳ ක්වොලිටි එකක් තියෙන්න ඕනේ. දරුවෙකුටවත් තාතෝ නොකිය ඉන්න බලන්න. මං කියන්නේ මේ මුළු ලෝකෙම ප්‍රශ්න විසඳන්න පුළුවන් තැන තමයි ගෙදර කියලා කියන්නේ. ඊට පස්සේ දැන් තියෙනවා දරුවන්ට වගකීම. ඔය පොඩි කාලේ කටේ බලයට ඔහොම හිටියට මොකද? දැන් මම මේ අහන්නේ මෙතන ඉන්න වයසක අම්මලාගෙන් තාත්තලාගෙන්. මේ ඔබතුමල්ලාගෙන් අහන්නේ හොඳ. අවුරුදු 50 වගේ පැනපු උදවියගෙන් අහන්නේ. කවද්දන් තිමේට දරුවෙක් ඇවිල්ලා කකුල් දෙක අත ගෑව. එහෙම මිරි කරනවද? දැන් මම මේ අහන්නේ කරදඩු උස්මහත් වෙච්ච දරුවන්ගේ. කවද්ද මගේ තාත්තා මගේ අම්මා කියලා ළඟට ගිහිල්ලා නේ කකුල අරගෙන ධනිය උඩින් තියාගෙන එහෙම ලව් එකක් අපේ ගෙවල් වල තියෙනවද? මේවදී සමහරුන්ට කෝලම් වගේ වෙන්න පුළුවන් හොඳ. මේවත් තමයි ගෙවල් වල තියෙන්න ඕනේ. දැන් මේ වයසක අපේ අම්මලා ඉන්නවා. ඇවිල්ලා කවදාවත් දරුවෙක් නිකන් ඔහොම කල්පනා කරන්න මගේ දුව මගේ පුතා අහවල් දවසේ මගේ ඔළුව තෙල් ටිකක් දාලා අත ගෑවා කියලා. එහෙම කරනවද නැහැ? මම දැකලා තියෙනවා මල ගෙවල් වල පින්නතුන් ළඟට වෙලා ඔළුව පීරනවා. දැකලා තියෙනවා පණ අනේ කරන කෝලා. මේ පවුඩර් ගන්නවා මොකේද? මිනියේ ඒ විශේෂය පින්නතුනි ජීවත් වෙලා ඉන්නකොට කරන්නේ. ඔය අවුරුදු 18 19 අපේ තරුණ මහත්තුරු දරුවෝ පුතේ නිකමටවත් හිදිලා තියනවද? අද ගෙදර ගිහිල්ලා අම්මගේ අත් දෙක ගන්න. මෙවුවන කෙරෙන්න ඕන ගෙවල් වල. මම මේ කියන්නේ අවුරුදු 18 19 අපේ ඉන්න දරුවන්ට ඔය කාලේ තමයි ටිකක් අමාරු කරන්නේ. අම්මගේ අත් දෙක අරගෙන අම්මගේ අත් දෙක අතට ගත්තාම දරුවන්ට මැවි මැවි පේන්න ඕනේ. අර ජීවිතේ කාලයක් තියෙනවනේ අම්මලාට දරුවා අල්ලේ තියාගන්න පුළුවන් කාලයක් තියෙනවනේ. මෙව තනි අතට ගන්න පුළුවන් කාලයක් තියෙනවා. එතන ඉඳන් මතක් වෙන්න ඕනේ. මේ අල්ල උඩ මම ඉස්සරලම හිටියේ. සම්මත් ජාතියට හිතලා තියෙනවද? මේ මානසික අල්ලස මැරෙන්න කලින් දෙමව්පියොන්ට දෙන්න බලන්න. හල්ලි ඇති වගේ තේරුමක් ඇද්දේවල් නෙමෙයි. මේ අත් දෙකෙන් තමයි මගේ මල මුත්‍රා අත ගෑවේ ඇද්දේ. කවුද? අපිට මතක තියෙන්නේ කහාද බැඳලා ආවට පස්සේ අපේ දරුවෝ බලන්න හදන්න අම්මලා නාප්පු එක විතරනේ. කරපු වෙනස්කම් විතරනේ මතක. දරුවන්ට දෙන්න ඕනේ අම්මගේ අත් දෙක දැක්කට පස්සේ මගේ මේ කන මෙහෙම හැදුවේ කවුද? කවුද හැදුවේ? හදනවනේ පොඩි කාලේ නාවනකොට. මෙව නැත්නම් සේරම නෙල්ලි කිරි වගේ නෙදී. මගේ මේ නහය කවුද හැදුවේ? අද කරදඩු උස්මහත් වෙලා ලොකු වෙලා හිටියට මොකද? මගේ මේ නලල මූණ කවුද හැදුවේ? ඕන බල පුළුවන් කාර්යයකට අම්මගේ අත් දෙක අරගෙන බලාගෙන කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම මේ කියන බණ පදයක් ගානේ කාටද පින් සිද්ධ වෙන්නේ? අම්මට. පුළුවන් වෙන්න ඕනේ මේ අත් දෙකෙන් මගේ කොච්චර රෙදි හොදලා ඇද්ද?
මේ අත් දෙකෙන් කොච්චර කවල ඇත්ද නලවල ඇත්ද නිදි කරවල ඇත්ද දන්න කියන කාලේ ඉඳන් පාන්දර නැගිටලා බත් උයලා බැඳලා තම්බලා ඔළුවේ තෙල් ගාලා මුණ ඉඹලා රෙදි හොදලා අන්දලා බල කරලා ඉස්කෝලේ යවගවද ඔහොම කවද්ද මතක් උනේ ඔහොම කවද්ද කල්පනා කරුවේ ඒ ගුණය ඒ උපහාරය කවදා හරි අම්මට දෙන්න නිකන් ඔය මරුණට පස්සේ මම දැකලා තියෙනවා මරුණහම නේද ඉබිනවනේ නලල පෙට්ටිය පුදුම කෝලන් දැකලා තියෙනවා පෙට්ටිය වහන්න යනකොට කරන්නේ ඔබ බෙරිහන් දෙනවනේ යනවද කියලා අහනවා අරයි යන්න එපා කියනවා ඔහොම කියනකොට මිනි ආපහු සාලෙ මැද්දෙන් තියන්න ඕනේ අඬනව අරගෙන යන්න කියලා. ඔහොම බොරු වැඩ වෙනවා. මම දැකලා සමහර මිනි වලට ෆෑන් දෙකයි. මොකද දාඩි දානවට. දැකලා දැන් මිනිහ වැටේ උතන බල්බල් කැටිය. පුවා ප්‍රමාණ දුක් විඳලා මැරිලා. ඒ මරුණාම විශේෂය ඕනේ ජීවත් වෙලා ඉන්නකොට කරන්න. මේ අම්මා තාත්තා මතක් කරන්න කවද්ද දරුවෝ මං කියන්නේ දවසට ගමනක්වත් අම්මගේ තාත්තයි කකුල් දෙක අල්ලලා වඳින්න ඕනේ මේවා කියනකොට අපිට හරියට දොස් කියනවා වැරදි දේ සමාජගත කරනවලු එහෙම දරුවෝ කාටවත් වඳින්න ඕනේ නෑලු තේරෙයි වයසට ගියාට පස්සේ අම්මට තාත්තට වඳින්න නැත්තම් කාට වඳින්නද? ඇයි දැන් මම ඔය වඳින්න කියලා කියන්නේ? මෙල්හටත් ඔයත් බාර වෙලා අදිෂ්ඨාන කරලා වැලි උඩ දාලා ඇති. මරණයටවත් යන්නේ නැහැ කියලා. අම්මා තාත්තා ගැන වෛරෙන් තරහෙන් පලි ගහන චේතනාවෙන් ඇති. පුපුරනව වෙන්න පුළුවන්. මිනිස්සු වෙලා ඉපදුනේ දිරිවාදිකම් පිරිමහන්න නෙමෙයි. මිනිස්සු වෙලා ඉපදුනේ තරහ වෛරක්කාරකම් පිරිමහන්න නෙමෙයි. මිනිස්සු වෙලා ඉපදුනේ පින්නතුනේ සේරම නැති කරලා මැරෙන්න. එනිසා මම මේ පින්නතුන්ට බොහොම කරුණාවෙන් මේ දේශනා කරන්න. එහෙම වඳිනකොට පින්නතුනේ අම්මට තාත්තට අපි කෙරෙහි පුදුම ආදරයක් ඇති වෙනවා. ආයේ පළුදු නැහැ. අපි කෙරෙහි පුදුම පැහැදීමක් ඇති වෙනවා. ඒ නිසා ඔය ටිකවත් කරන්න බලන්න. අම්මට තාත්තටත් මම මේ අන්තිමවද මෙහෙම තිබ්බට පැයක් ගිහිල්ලා තියෙනවා. අම්මට තාත්තටත් මම මේ කියන්නේ ඔය ජීවිතේ බොහොම අඩුවෙන් දරුවොත් එක්ක ඉන්න තියෙන. ඒ බිරිඳ දරුවොත් එක්ක ඉන්න තියෙන කාලේ එක එක මිනිස්සුන්ට ආතල් දෙන්න යන්න එපා. මේක තේරෙන විදිහටම කියන්න. බිරිඳ දරුවොත් එක්ක බත් ටිකක් කාලා බුදිය ගන්න තියෙන වෙලාවේ එක එක අය එක්ක බොන්න යන්න එපා. පැහැදිලිද මං කියන්නේ? බිරිඳ දරුවොත් එක්ක ප්‍රිය සංഭാෂණය දෙන්න තියෙන වෙලාවේ ඔය කොහෙවත් යන මිනිස්සුන්ට කාලය වෙන් කරන්න එපා. කාලය වෙන් කරන්න බිරිඳ දරුවොත් එක්ක බත් ටිකක් කන්න. කාලය වෙන් කරන්න දරුවෝ වැළඳ ගන්න. කාලය වෙන් කරන්න දරුවෝ බිරිඳ එක්ක ගෙදර බුදුන් වදින්න. මම නිකන් කියනවට කරන්නකෝ අසුමාන 3ක් විතර. අර කිරිතුරුවට වඩා හොඳට හරියනවා. මොකද මොකක් හරි වුණාම අවසානයේ කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. බිරිඳ, දරුවෝ, ස්වාමියා ඔච්චරයි.
කවුද අවසානයේ ගෙදර මිනිස්සු විතර මම දැකලා තියෙනවා රත්නපුරේ සංගීත සංදර්ශන තියෙනකොට කෙල ගන්නවද නැහැ මෙහෙත් එහෙමලු ඔය වහන ගොම්කම් වවන පුතේ හොඳ මේ හැප්පුණත් නැතිනේ අතාරවන හෙල්මට් පාර යාළු 4-5 දෙනෙක් එක්ක කොහේ හරි මුල්ලකට වෙලා ඔය මොනා හරි හැම බී ගන්නත් පණක් නැහැ හරියට බත් එකක් බෙදලා දෙන්නකො දැන් ඉන්න ළමයෙකුට කන්න බෑනේ මේ පරණල්ල වගේ ඒ උනට කටවල් මෙහෙ ඉන්නවද රෝද උසුස් දැන් ළමයි මේ ගම් වල නැතුවද මං හිතන්නේ මේ රෝද දෙකක් තියෙන එකක් උස්සගෙන යනවා මේ දරුවෝ බාල විදිහට ජීවිතේ නැති කරගන්න ඔය මූගලන් අස්ස ගල් අස්ස යන්න නරකයිනේ මම මේ කියන්නේ අර බාල විදිහට පුතේ ජීවිතේ නැති කරගන්න එපා ඔය හරි එක්ක අහුවෙලා දැන් මේ වගේ වෙලාවක් හොඳයි 4-5 මෙහෙව ගංජා හරමේ ගහනවද නැහැ නැතුවද මන් දන්නේ කෙසේ හෝ වේවා ඔය අනීතික නීති විරෝධී ක්‍රියා කටයුතු වලට එක්කහුව වෙනකොට පුතේ කාටවත් පාවිච්චි වෙන්න එපා මතක තියාගන්න කාටවත් කලස් පෙන්නන්න යන්න එපා කාටවත් අර හයිකාරකම් පෙන්නන්න යන්න එපා මොකක් හරි වුණාම කවුරුවත් නැහැ ඒකයි මම මේ කියන්නේ අපි රංචු ගැහුණාම අපි එක්ක වුණාම සමහර දරුවෝ ඉන්නවා රෑ 12ට විතර ගෙදරේ කවුරු මොකක් හරි වුණාම කවුරුවත් නැහැ මං ඒකමයි මේ කියන්නේ ඒ හින්දා පුළුවන් තරම් ඇඟ බේර ගන්න බලන්න ඔය රැල්ලට ගිහිල්ලා ගහමරා ගත්තා වගේ නෙමෙයි අන්තිම කෙල්ල ඇරලා මැරලා වැටුනොත් එහෙම මොකද වෙන්නේ නෑ නහපංකම ඇදලා ගන්නවා හෙල්මට් එක නිකන් දසමහ යෝධයෝ වගේ පොලිසියෙන් දකින්නකොට කුක්කෝ වගේ එහෙම මේ බාල විදියට හැසිරෙන්න එපා කොල්ලෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් තියෙන්න ඕනේ එනිසා අපේ සත්පුරුෂ දරුවන්ට අපේ තරුණ මහත්තුරුන්ට මම මේ කියන්නේ ඔය ජීවිතේ හොඳට මහන්සි වෙන්න හොඳට සල්ලි හම්බ කරන්න බේරෙන්න ගැලවෙන්න තැනක් තියනවා නම් මනා ඉවසීමෙන් ගැලවෙන්න බේරෙන්න අපිට තව ජීවත් වෙන්න තියෙනවා අපි වෙනුවෙන් අම්මා තාත්තා සහෝදරයෝ බලාගෙන ඉන්න මොකක් හරි වුණාම මට ඉන්නේ අහිංසක අම්මයි තාත්තයි විතරයි කියන එක මතක තියාගන්න. තීරණ ගන්නකොටත් එහෙමයි. එනිසා මම ප්‍රාර්ථනා කරනවා අපේ සත්පුරුෂ දරුවන්ට කවදාවත් වරදින්න නම් නරකයි. මම ආයෙත් කියනවා යෝජනා කරනවා පුතේ අහුවෙන්න එපා කාටවත් පාවිච්චි වෙන්න එපා. මිනිස්සු අපිව පාවිච්චි කරනවා පින්නතුනි හැම වෙලේම. මේක නම් තරුණයෝ විතරක් නෙමෙයි හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ. අපි කාට හරි පාවිච්චි වෙනවා හැම වෙලේම. ඒ නිසා අපි කාට පාවිච්චි වුණත් අවසානයේ ඉන්නේ අපිට අපි විතරයි. පාවිච්චි වෙන හැම දැනකදීම අපි හිතමු කාට හරි බැනලා පෝස්ට් එකක් දාලා තිබ්බා කියලා. ඒ පාවිච්චි වෙන්න යන්න නරකයි. අපි හිතමුකෝ සමාජයේ කැළබිලිකාර මොකක් හරි එකක් කවුරු හරි විකුණනවා කියලා පාවිච්චි වෙන්න යන්න ඒක නරකයි. අනුන් කරන වැරදි අනුන්ට තියේ තමන්ගේ දේවල් තමන් බලාගන්න පාවිච්චි වෙන්න එපා. මිනිස්සු දන්න දෙයක් නෑ මිනිස්සු දන්නේ පින්නතුනේ අනුන්ගේ දේවල් හොයන්න ගතු කියන්න පද හදන්න කේලම් කියන්න ඇවිස්සෙන්න කලබල වෙන්න ගිනි තියන්න විතරයි. පුරුදු වෙන්න තමන්ගේ අඩුපාඩු ටික හදාගන්න.
අපි අවුරුදු 7-800ක් ඉන්නේ බොහොම පොඩි කාලෙකින් මැරෙනවා. සීල සම්පන්න වෙන්න පුරුදු වෙන්න, ගුණ සම්පන්න වෙන්න පුරුදු වෙන්න. හොඳට මහන්සි වෙන්න, හම්බ කරන්න. ගෙවල් දොරවල් හදාගන්න, සම්බන්ධතා නඩත්තු කරන්න. යාන වාහන ගන්න, දියුණු වෙන්න. රත්නපුරේ නැති මද්‍රව්‍යයක් කියන්න බලන්න. මොකක් හරි නැති එක. මේ තරුණ දරුවෝ අම්මලා තාත්තලා මෙව්වට නම් එකතු වෙන්න ඕන. දැන් කියන්න හාඳුරලන්නේ ගේන්නේ කියලා පුළුවන්. ඔය මම අර මුලිනුත් දේශනා කරේ. එහෙම මේ තමන්ගේ වැඩේ බලා ගන්න. මම දැක්ක කවුරු හරි කියලා තියෙනවා මාත් ඒක හිටියා කියලා. අර පේනවනේද පාවිච්චි වෙන විදිය. හැම කෙනෙක්ම අපිව පාවිච්චි කරන්න උත්සාහ කරනවා. පාවිච්චි වෙන්නේ නැහැ උනාට අපි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපිට තියෙනවා උන්වහන්සේගේ ධර්මාවවාදය පිළිගන්න. අපිට තියෙනවා උන්වහන්සේගේ දේශනාවට අනුගත වෙන්න. ඒ තමයි චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. පින්නුතුනි මේ ඇත්තන්ට පේන්නේ මම මේ ඇවිල්ලා පැයකට බණ කියලා යනවා විතරනේ. මම මෙහෙම්මම කොළඹ යන්න ඕනේ. ඔය පොයට ඔය ඇත්ත බලනේව කලින් පටිගත කරන්න එපේ. දේශනා 3ක් හෙට පටිගත කරන්න ඕනේ. අනිද්දා උදේ සිරසේ ඔලුගොඩුවේ බණ කියන්න ඕනේ. එකට මහනුවර ස්පිරිතාලේ කියන්න ඕන, 4ට මහනුවර සහස්වෙනි බණ කියන්න ඕනේ. ඒ කරලා මම 11:40 වෙද්දි කටුනායක යන්න ඕන ඉන්දියාව යන්න. ඒ ගිහිල්ලා බුද්ධ ගයාවේ බණ කියලා ආයෙ පහවදා එන්න ඕනේ. මෙයි මාසෙම විදේශ ආරාධනාවලට යන්න ඕන පින්නතුනි. එනිසා අර මෙහෙම පුදුම සහැල්ලුවක් තියෙන. ඇයි මම කරන දේ, අපි කරන දේ මං කියර තමන්ගේ හෘද සාක්ෂිය එක්ක ගනුදෙනුව කරනකොට හරි සනීපයි. පුරුදු වෙන්න තමන්ගේ හෘද සාක්ෂිය එක්ක ගනුදෙනු කරන්න. මොකද ඒ මනුස්සයා හරි. අපේ හෘද සාක්ෂිය හරි පිරිසුදුයි. ඒ හෘද සාක්ෂිය එක්ක ගනුදෙනු කරනකොට ඒ හොඳ මනුස්සයෙක් වෙනවා. එනිසා සත්පුරුෂ පින්නතුනි, කාලෙකින් ලැබුණු මනුෂ්‍යාත්ම භාවය තුල මේ මුළු රත්නපුරේම ජීවත් වෙන වාසනාවන්ත විදිහට ගමට, රටට, සමාජයට කරන අප්‍රමාණ සේවාව සමගින් මේ ගන්නියංගම් පුරා මේ බෞද්ධ ප්‍රබෝධය ඇති වෙන්න ඕනේ. අප්‍රමාණ සේවාවක්, ශාසනයක්, ධර්මයක් වෙනුවෙන් කරන්න. ඒ සේවාව කරන්න තියෙන අරුන් සිවුරු ඇරලා එළවපියව, ගහපියව, මරපියව, කොටපියව ඔහොමද සේවාව කරන්නේ. අපේ අම්මලා තාත්තලා සේවාව පටන් ගන්න එහෙමයි. වෙනතුනේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න. අනුන් කරන වැරදි වලට කම්පා නොවි, කලබල නොවි. අනුන්ගේ දේවල් වලටම කන් දෙන්න කියොත් නිවනකුත් නැහැ, ගමනකුත් නැහැ. මේ සේරම හදාගන්න අම්මලා තාත්තලා, තරුණ මහත්තුරු දරු අපේ පුංචි ළමයි දිහා බලන්. හේතුව තමයි බහුතරයක් පොඩි දරුවෝ දැන් අර පාමිසි වලින් තෙන්න මත් වෙන්න කියලා සමහර මේ පොඩි දරුවෝ මත් පැති බොන. මේ අපේ තරුණ මහත්තුරු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙයි පරිස්සමට. විකුණන මහත්තුරු පවා ඕනවත්තලා දාන්න. එනිසා පුතේ හරි පරිස්සමට බලන්නවත් එපා. හේතුව
අපිට තව බොහෝ කල් මේ ගමන යන්න තියෙනවා. නිවන් දකින්න පෙරුම් පුරන්නම ලැබුණු ආත්මයක් තියෙන. මේකෙන් හොඳට වැඩ ගන්න මං ආශිර්වාද කරනවා මේ සියලු දෙනාටම. සූවිසි අනන්ත බුදු ගුණයේ ඵලයේ සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා